අද මගේ channel එකට දුරවලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට gold fish tank එකේ පොඩක් setup එක පොඩ්ඩක් අප්ඩේට් කරන්න හිතන් ඉන්නවා සහ මේක අදම අප්ඩේට් කරන්න බෑ එකපාර කරන්න බෑ. අප්ඩේට් එකක් හින්දා ඉස්සරහට දෙන්නත් ඉන්නවා අප්ඩේට් එක මම දෙක ගැනම පොඩි රිවිව් එකක් දෙන්න ඉන්නේ. ඉතින් ඊට කලින් ඔයාලට මගේ monster tank එක පෙන්වන්න ඕනේ. මාළු ටික නම් ඉන්නවා. බාපු දෙන්න ඉන්නවා ස්කා. කෙනයි එතන. එක්කෙනා රිට්ටේ මෙතන ඉඩිෂන් දෙන්නත් ඉන්නවා. මේකේ ලයිට් එක අයින් කරා. දැන් normal මේ විදිහට කියලා කරන්ට් එක මෙතනට එවිට තියෙන්නේ. ලයිට් එකට අපි දැන් LED ස්ලිප් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. මම දැකලා තියෙනවා. LED ස්ලිප් තමයි ගොඩක් තැන්වල ස්ලිප් තමයි ගොඩක් තැන්වල දා ගන්න. ඒ කියන්නේ LED පටිය. සාමාන්‍ය හැටි දෙකකවත් පටියක් ගියම මම හිතන ප්‍රමාණවත් වෙයි කියලා. ලයිට් නැහැ. ඒ හින්දා කරන්ට් නැහැ. යාළ ෆීඩ් කළාම වටන් ගමු දැන් මේගොල්ලන්ට දෙමු මේ මොස්ට් ටැංක් එකට. ඔයගොල්ලෝ මේ පෙලට් එක දන්නවා දැන් මේ පෙලට් එක මම තාම පාවිච්චි කරන්නේ. මේකට එක්ක තා පෙලට් එක තියනවා ඔයගොල්ලන්ට. කියන්න ඕනේ මේක විතරක් දුවන්න බෑනේ මේක විතර දෙන්න උදක් නැහැ ඒක දෙන්න. දැන් මම වෙන පෙලට් චුට්ටයි දෙන මොබ දුන්නාට පෙන්නන්න කිව්ව ගන්න. මේක තමයි පෙරේ එක දෙන්නේ. මෙහෙට දාගෙන ග්ලාස් එකක් මේ දැම්ම වාරි දැන් බලන්න පුළුවන්. ට්‍රැෂට්ටක් වෙලා යනකොට පාපු දෙන දෙයි කියලා මෙතන සුදු ඇලි තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මම දාම එක මෙතන ඉන්න අනුත ගොඩක් වෙනස් කරන්න කියලා. සුදු ඇලි දැන් අල්ලන්න බෑ වීඩියෝ එක. මොනවා හින්දා සුදු ඇලි තියෙනවා සුදු ඇලි. දැන් මේක තමයි සබ්ස්ක්‍රයිබ් එක විදිහට දාගන්න ඉන්නේ. ඉතින් ඒක බලන්න කලින් ටැංක් එක මම කිව්වනේ ඉස්සරහට දෙන්න තියෙනවා ඔයගලන්ට පොඩි මේකක් කියලා කියන ඉස්සර මේ ඩිෆුල්ට් එක දාගන්න ඉන්න එකත් මම යාළුවෙක්ගෙන් ලෑස්ති කරගත්තා ටික දවසකට කලින්. ඉතින් අපි බලමු මේකත් කොහොමද වෙන්නේ කියලා. මෙයාත් ඇවිල්ලා ඉන්නවා වෙන හැටි. බලමු අපි ඒකත් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ ඩිෆුල්ට් එක කතා කරලාම ටැංක් එක ගහස් setup එක ගැන කතා කරමු. නයි ඔබලා රිෆුඩ් එක පෙන්නන්න ආවේ එළියට. රෑ තමයි වීඩියෝ කරන්නේ. කරුවලයි මේ දෙන්න දැන් හැංගිලා ඉන්න කාලේ ගිනා වීඩියෝ එක එන්න කරන්නේ නැහැ. පත්‍ර බොර වෙලා තියෙන්නේ. ඒක කොළ පාට වෙලා තියෙන්නේ මේමයි. මේ දැන් ක්ලාස් කරන්නේ ඒක කොළ පාට වෙලා තිබ්බේ. ඒක පොඩ්ඩක් මම පෙන්නන්නම් විස්තර කියන කලින් ක්ලාස් කරානේ. මේක අතර මෙතෙන්ද දානකොට මේක හරහා මේකත් හරහා තමයි පිරෙන්නේ. වතුර ක්ලීන් කරගෙන තිබ්බ දැන් තමයි කොළ පාට වෙලා තියෙන්නේ. පොඩි වීඩියෝ එකක් දාන්න නැහැ මේ දෙන්න තමයි ඉන්නවා. ඉතලත් මෙයාගේ විතරයි තියෙනවා දෙන්න මේලාට තමයි ඉන්නේ. දාදා මට තමයි දෙක කරන්නේ මේ කරන් යනවා. මේකේ තමයි පොඩ්ඩක් අපිට ක්ලීන් කරන්න ඕනේ. මේක දවස් දෙකක් දවස් දෙකක් කරගෙන ක්ලීන් කරනවා. නැත්තම් බෑ මෙයාත් එන්න මෙයාත් එක්ක තියාගන්න බෑ වෙන සයිස් එක. වතුර ජරා වෙච්ච එකයි. හරි රිටේල් ගේ මම කලින් කිව්වත් වගේ ඔයාලට යාගෙන රිවිව් එකක් දෙන්නම් කියන්නේ ඉස්සරහ ඊළඟ වීඩියෝ එක වෙයි බොහෝ දුරට. බලමු. මේක ගැන කියනවා නම් ඔයාලට මේ ටැංක් එකේ ඉස්සර වගේ පාකු කාෆ් මාළු වගේ හිටපු ටැංක් එක දැන් ඉස්සරහට ප්ලෑන් එකක් තියෙනවා මේක ආපු කාෆ් විතරක් හදන්න. කිසිම මොස්ටර් මාළු නැතුව එක කාෆ් 3ක් හෝ 4ක් වගේ ප්‍රමාණයක්. normal කාෆ් යූස් කරන්න බලාපොරොත්තු වෙනවා. එක ප්ලැටිනම් වගේ තමයි ප්ලෑන් එක අයිඩියා එක. බලමු මේක ඉස්සරහට වෙයි. ඉතින් සෙටප් මුකුත් නැහැ මෙතන. වැලිස්නේරියා එක තියෙනවා. ඒ වගේම ඩක් බීන්ස් එකක් තියෙනවා. එතන ටෙලිස්නේරියා එකක් තියෙනවා. මෙන්න මෙතන අපේ අනෙල් පැලේ තියෙනවා. මාළු ගැන කතා කරොත් එහෙම ඔයාලට හයිඩ්‍රිල් එක ටික බලන්න පුළුවන්. මෙතන තනිය ගප්පි තමයි ඉන්නේ බැලුම් වල ටිකක් එහෙම සිද්ධ ඒගොල්ලන් පැටවස් වලට බලා ගන්න පුළුවන්. ලොකු මාළු නම් දැන් නැහැ. ඒගොල්ලෝ නැති වෙලා තිබුණා ටැංක් එක ජරා වෙලා තිබ්බේ. ඒගොල්ලන්ට අනිත් මාළු වගේ මම ලොකු අවධානයක් දක්වන්නේ නැති නිසා. දැන් මේ ටැංක් එක ගැන දන්නවා ඔයගොල්ලෝ දන්න කට්ටිය දන්නවා. පොන්ඩ් එක ගැන මගේ පරණ. මේ තියෙන්නේ රිෆුඩ් එක. දැන් තාම මේක සීසන් කරන ගමන් තියෙන්නේ. වතුරයට ගිල්ලවල අපලන් පේන තාම පා වෙනවා. මේක මේ විදිහට දැන් උගලන් පේන ඇති. කොහොමද දැන් මගේ ප්ලෑන් එක වෙන්නේ මේක. මෙන්න ඉන්න පොඩ්ඩක් ප්‍රීසෙට්. මේක මේ විදිහට ටැංක් එකේ තියාගන්න එක ඔයගලන්ට දැන් පේන්නේ එතන L එක යට පැතලියට තියනවනේ කපාගෙන. ඒකින්ද මේක මෙන්න මේ ආකාරයට ගන්නට තියන්න පුළුවන්. දැන් මෙතන පැහැදින්නේ නැහැ. හරියන්න පොඩ්ඩක්. ওই විදිහට තමයි ටැංක් එක දැම්මම හිටින්නේ. ක්ලාස් එක කරන්න හොඳින් කරොත් නේ ඔය අහමුද ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ හින්දා
ඒක පොඩි ටැංක් එක සහ ඇතුළේ දෙනකොට මෝස් ටැංක් එකත් එක්ක පේන තියෙන ටැංක් එක නිසා මම මේක පාවිච්චි කරනවා. දැන් යට යනවා. ඒ කියන්නේ උනාට ලොකු වතුරක් ආවත් ටැංක් එක චුට්ටක් උඩ පාවෙන බලනවා. ටයිම් ලැප්ස් ටිකක් බලාගෙන යමු අපේ වැඩේට. හරි දැන් ඔයගොල්ලෝ කලින් ටයිම් ලැප්ස් එකේ දකින්න ඇති මේකේ සෑන් ටික අයින් කරගත්ත සහ පොඩි වෝටර් චේන්ජ් එක දුන්න. ග්ලාස් ක්ලීන් කරන්න ගියේ නෑ. ෆිල්ටර් ක්ලීන් කරන්නත් නෑ. මොකද ෆිල්ටර් එක ටැංක් එක කොහොමද ක්ලීන් කරනක හොඳ වෙන්නේ නැහැ. මොකද ඒතර ලොකු දැන් අපිට එහෙම කරොත් අපිට වෙන්නේ ලොකුම බැක්ටීරියා ලොස් එක. බැක්ටීරියා හැදෙන ඒක තියෙන ෆිල්ටර් එක සහ ටැංක් එක මොනවනින්ම ක්ලීන් කරාම වැඩේ අවුල් යනවා. දැන් සෑන් නැහැ. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ බෝල් පිස් දෙන්න. මේ දෙන්න දැන් ලොකුයි. ඔයගලන්ට ටැංක් එකේ ඊට වඩා පැහැදිලිව පේනවා කියලා හිතනවා. දැන් ඔයගලන්ට සයිස් බලා ගන්න පුළුවන්. මම මේ ටැංක් මෙතන ගතලා වීඩියෝ දුන්නෙත් නැහැ මට අද විදියට. අන්න පේනවා ඇතිලා ගොඩ තියන් ඉන්න බෑ. හොඳටම ඉන්න මාළු කිසිම ලෙඩක් දුකක් නැහැ. මාළු මුත් කරන්නේ ඔයාලට වඩා නම් වෙන්නේ හරි ආසම මාළු ටික ගන්න දැන් ඉන්න පාවිච්චි කරාට මේක ගොඩක් වෙලා තියන්න බෑ. මොකද ඔක්සිජන් ලොස් එකක් වෙන්න පුළුවන් හින්දා. මම දැන් මේ වැඩි එක තමයි මම මෙතන ගෙනල්ලා තියෙන්නේ අද ඇක්වැරියම් එකේ. කලින් වීඩියෝ එකෙන් මම දැම්මා මේ මම කලින් වීඩියෝ එකක් ඇක්වැරියම් ටුවර් වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න නැත්නම් බලන්න. ඒක මම පෙන්නුවා මේ වගේ මීඩියා වර්ග ගොඩක් තියෙනවා. දැන් මම අද ගියාම මීටත් වඩා සිනිඳු වැලි එකක් තිබුණා ඔයගලන්ට තව කළු පාටින් තිබ්බා වැලි වර්ග. ඒ වගේම ෆිල්ටර් මීඩියාස් තිබුණා. ඒ වගේම පාට ගල් නේ අඬන්න බෑ. කණි කළු පාට නිකන් හරියටම දුව නිකන් අඟුරු වගේ අමුතු ලස්සනක් තියෙන ගලුත් තිබුණා. දැන් මට පාට පාවිච්චි කරන්න ආසාවක් තිබ්බින්ද සුදු ගෙනාවා. දැන් මම එදා කෙනෙක්ට එකට ගියේ වෙලේ මේ වැලි ටිකක් අතට තරම් බැලුවා. ඒ වෙලේ ඉඳන් ඇහැ ගහගෙන හිටියේ මේ වැලි ටිකක් ගෙනල්ලා ටැංකියට දාගන්න. කොහොම හරි වැඩේ අති සාර්ථක විදිහට ජය ගන්නවා. දැන් එදා ඉඳන් බලන් ඉඳලා සාමාන්‍ය වැඩි මුදලක් ගියේ නැහැ. සාමාන්‍ය මට ටයිම් එක තමයි නිවාඩු කාලෙත් ඉවරයි. ඕලෙවල් දැන් ඒක නෑනේ අපෝ යන්න දාලා. එතකොට ටිකක් අමාරුයි වීඩියෝ උනත් ගන්න. දැන් අලුත් ප්ලෑන් එක කරනවා. සතිය අන්තේ තමයි වීඩියෝ දාන්න හිතාගෙන ඉන්නේ. සතිය අන්තේ කිව්වට එහෙම නෙමෙයි. සතියේ වීඩියෝ දෙකක් වගේ දාන්න හිතාගෙන ඉන්නවා. වීඩියෝ ෂෝට්ස් දෙන්න පුළුවන් නේද? ඔය විදිහට තමයි මම ටැංක් එකට වැඩි ටික දාගත්තේ. ඕගලන්ට පේන වැඩි කොහොමද වැඩේ උනේ කියලා. විශේෂයෙන්ම කියන්නේ වැලි එක ටිකක් පොල් වගේ ගහනවා. කට යූස් කරනවා තමයි මම දාලා ඉන්නේ කියවට මේ වැලි එක. ලස්සනයි. මට රිෆිල් දෙයක් ඉස්සරහට කරලා බලමු. වෙනදි සුද්දේ දැන් තියෙන මේකේ අත ටිකක් එක්කම දාගමු. අවුල නැති එක හිතනවා. අවුල. පේනවා ඇති එන්න ගියා ටිකක්. ඔන්න ගියා තවත් ගොඩක්. ඔන්න තවත් ගොඩක් ගියා. ඔන්න ඊටතර චුට්ටක් ගියා. මෙරටි ඔක්කොම දාගත්ත ටැංක් එක පිටරකට දුවන්න ගත්තාම ටැංක් මෙච්චර මෙයා වෙන්නෙත් නැහැ. තව දුරටත් කියනනම් වලට මේ
දැන් මාළු දෙන්න ඇඩ් කරන්න හදන්නේ මේ පොඩි ලොකුවට මේවා කරන්නේ නැහැ. දැන් මගේ ලිදේ වතුරත් පාවිච්චි කරන හින්දා ලොකුවට අවුලක් වෙන්නේ නැහැ. මේකට යාළුවෙක් ඉඳලා යාළුවෙක් දුන්න වතුර දෙන්න ගන්නවා මේක පාවිච්චි කරන හින්දා ලොකු අවුලක් වෙන්නේ නැහැ. ටික වෙලාවක් තියලා ඒ කියන්නේ වතුර සාමාන්‍ය ප්‍රමාණයකට සයිකල් වෙන්න දීලා අපි මාළු දෙන්නම ඇඩ් කරගමු. ඊට කලින් අපි බලමු ෆිල්ටර් එක ඔන් කරගෙන මොකද වෙන්නේ. හරි ගයිස් පොඩි කේස් එකක් වුණා. වැඩි ගණන් ගන්න එපා. දැන් ඔයාලා මේ ටැංක බලා ගන්න පුළුවන්. බෙටාගෙන කියනවා ඔයාලට පේනවා ඉන්නවා හොඳින්. කිසි කරදරයක් නැතුව ඉන්න අපි විදිහටම ඉන්නවා හොඳින් ඉන්නවා. මෙයා නම් තාම හිතලා නැහැ. ඉන්ටර්නෙට් එකේ තේරෙනවා ඔයාලට. මෙයා හොඳ ඇක්ටිව් මාළුවෙක්. මෙයා දැන් මම අද තැක්කෙම ගියාම හොඳ බෙටා සෙට් එක ගන්න පුළුවන්. කළු පාටින් උනත් මාළු වෙන කට්ටියට හොඳම කලර්ස් තියෙන මාළු බලා ගන්න පුළුවන් වුණා. දැන් මම යන්න වීඩියෝ ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ මේක බලි වෙලා මේ වීඩියෝ එක බලන්න හරිසියෙන් දෙපා වෙලා දින මැරෙන්නේ ආදිරම මම බලලා දුන්නේ ඉතින් ඔය තමයි කේස් එක මේ සීන් එක ඔන්න වෙනවද මොනවා ඩයල් එක පැහැදිලි නැහැ කලර්ස් එම් ටොප් කියන්නේ ටොප් මාසම් කලර් එකත් එක්ක රතු පාටත් මික්ස් වෙලා කළු පාටත් මික්ස් වෙලා දිච්ච මාළුවෙක් ඉතින් නමකුත් කමෙන්ට් කරන් යන්න කලින් නම් එපා අපි වෙන නමක් යූස් කරමු. වෙන ඩයල් එක. මම ෂෝට් ටේල් මාළුවෙක්. ඒ කියන්නේ වරණ කොට මාළුවෙක්. සෙටප් එක වෙනස් කරේ නැහැ. Apple ඉන්නවා මෙතන. දැන් අනිත් ප්ලෑන් එක මගේ මම වීඩියෝ එකක් දෙන්න නැති බෝතලට කරලා පෙන්නන්න. ලංකවද මෙන්න මේ සෑන්ඩ් එක පේනවනේ ඒක. මෙන්න මේ විදිහට ගලින් මුසු සෑන්ඩ් එක. ඒ කියන්නේ ගල් වැඩි සෑන්ඩ් එකක්. දැන් මම අර ටැංකින් අයින් කරපු ඕගොල්ලෝ දකින්න නැති සිනිදු වැල්ල. දැන් මේක පාවිච්චි කරන්න මට හරි ආසයි. මේ ටැංකි එක දැන් තනි කොළ පාටයි. කොළ පාටයි. ඉන්නේ කවුද කියලා දන්නව කට්ටිය. චූටි බලමු. එයා ඉන්නේ සාමාන්‍ය මුඩට කාලා බීලා සැපේ ඉන්නවා. මේ වැලියේ මේකද සිනිදුයි කියන්නේ ඈ ඒක ෂෝක් වැලිය එකයි නේද? හරිම කැමති වැලිය එක. මේක තමයි දැන් දාන්නේ. එන්නකොනේ එන්න බලන්න ඉස්සරහට දාන්න අයිඩියා එකක් තියෙනවා අරන් තියාගම ඉන්න උඩයිනකට කරලා නැත්නම් හිටනකොට වැඩි එකතු ඩින් ගිහිල්ලා තියෙයි ඉන්න ඔන්න දැම්ම දෙන්න ඔන්න දැන් දාපුවාම ඔම තමයි කොමන්ට් රියැක්ෂන්ස් මාර්කට් ටැංක් එක දැම්මම ලොකු එක්විප්මන්ට් එක දුන්නේ නැහැ එක්විප්මන්ට් එක දුන්නේම නැහනේ එහෙනම් දාන්න එපා මාළු දැන් ඔයාලා බලා ගන්න දැන් මම කලබලයට ගන්න එකක් ඉන්නේ මේගොල්ලෝ දැන් යට බහැලා තමයි ඉන්නේ. හිට වෙනකොට තමයි හොඳම රියැක්ෂන්ස් අපිට පෙන්නන්නේ. මේක මෙතන හැදිලා තියෙන්නේ හොඳටම. ඔයාලට දැන් ෆොටෝස් දාලා තියෙනවා මගේ වැඩි වෙච්ච එක. මේකත් හැදිලා තියෙනවා. පොඩ්ඩක් පහත් වෙලා දැන් වැඩ කරන්නේ නෑ. නමුදි කරුණා. මේ උනත් මේ අපිට වේදෝ මම නිකන් හිටවගත්තා. ඉතින් හැදිලා තියෙනවා. දැන් ටැංක් එකේ ලයිට් එක මොස් ටැංක් ලයිට් එක මේක යටින් හරහා වැටනල් ප්ලාන්ට් එකට ඒතර තමයි හැදිලා තියෙන්නේ. දැන් මොනවාද දන්නේ නැහැ. උදේට වැඩනට රැට තියෙන්නේ මෙන්න මේ වගේ ආලෝකයක්. පේනවනේ. RCT අයියා හැම ඉන්න. ඕක තමයි තාත්ත දැන් ඔයගොල්ලෝ වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි යන්නේ. වීඩියෝ ටිකක් දික් වුණාද මන්දා. වතුර මේ ගාන්න තමයි තියාගන්නේ. මාළු දෙන්න අර කොනේ ඉන්නවා. මොම තමයි තාත්තේ. ඊළඟට මං දෙන්න හිතාගෙන ඉන්නේ RCT එක මෙෂර් කරන ක්ලිප් එක. දැන් මේ දෙන්න ඉන්නේ කොහෙද ඉන්නේ. ඔය ඉන්නේ ඉන්න. දෙපෙන්නන්න බැරි මම පස්සේ වලට හොඳ ෂෝට්ස් ක්ලිප් එකක් දාන්න. මම දැන් කලින් කිව්වා හෙට මේ වෙනකොට මම ගෙනල්ලා මාසයක් කියලා ඒ මේ මාර්තු 4 වෙනිදාට වීඩියෝ ගෙනවට හෙට වෙන්නේ නැහැ නේ වීඩියෝ ගෙනවට. ටයිම් එක යනවා මට හිතන විදිහට. ෆයිනල් ලුක් එක මෙහෙම මාළු දෙන්න ඒ තව ඉස්සරහට මෙතන ඩ්‍රී ෆෘට් එක දාගන්න ඕනේ.
මේ ෆිල්ටර් එක ටැංකියට වඩා 10 ගුණයක් විතර ශක්තිමත් ෆිල්ටර් එකක්. එතකොට මාළු දෙනාට කිසි කරදරයක් නැහැ සහ ජරා වෙන එක අඩු හින්දා තමයි මම සෑන්ඩ් එකක් ගේන්න තීරණය කරේ. ඉස්සරහට අපි RCT මෙෂර් කරමු මොකට හරි. පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ආ මෙෂර් ගන්න ඕනේ සුදු පාට බකට් එකකට කළු පාට බකට් එකකට කියලා. මොකද මාළුවා කලර්ස් ලොකු වෙනසක් වෙනවා. බකට් දෙකේ තියන් මෙෂර් කරද්දි. ඉතින් අපි යන්නේ මේ වීඩියෝ එක අන්තිමට සබස්ක්‍රයිබ් කරනවා channel එක සබස්ක්‍රයිබ් කරන නැති කට්ටිය සබස්ක්‍රයිබර්ස් 1000ක් ගහලා දැන් ටිකක් කල් දැන් 50ක් විතර වගේ ඉන්නවා. ඉතින් වීඩියෝ එක ලයික් කරන්න සහ නිකන් ඉන්න ගමන් කමෙන්ට් එකක් දාගන්න අමතක කරන්න එපා. අපි ආපහු දවසින් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.